ආයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර නිමවට පත්ව එක්දින තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාව පාකිස්තානය සහ සිම්බාබ්වේ යන රටවල් ත්‍රිත්වය අතර තුන්කොන් තරඟාවලියක් පැවැත්වීමට නියමිත වී තිබෙනවා. ඉතින් එම තුන්කොන් තරඟාවලිය 20 තරඟාවලියක් ලෙස පාකිස්තානයේ සත්කාරකත්වයෙන් තමයි පැවැත්වීමට මේ වන විට සියලුම කටයුතු සූදානම් කොට තිබෙන්නේ. තරඟාවලිය ආරම්භ කරමින් පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු තරඟය අද ශ්‍රී ලංකා වේලාවෙන් සවස 7:30ට පැවැත්වීමට තමයි මේ වන විට සියලුම කටයුතු සූදානම් කොට තිබෙන්නේ. ඉතින් නොවැම්බර් 18 වෙනිදා එනම් අද දිනෙන් ආරම්භ වන මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරඟය පැවැත්වෙන්නේ නොවැම්බර් 20 වෙනිදා. නොවැම්බර් 20 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු 20 තරඟය. ඉන් අනතුරුව නොවැම්බර් 22 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු 20 තරඟය. නැවතත් නොවැම්බර් මාස 25 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන 20 තරඟයත් නැවතත් නොවැම්බර් මාස 27 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන 20 තරඟයත් පැවැත්වීමට මේ වන විට සියලුම කටයුතු සූදානම් කොට තිබෙනවා. ඉතින් මෙවර තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක දිනා ගන්න කණ්ඩායම් දෙක ඉන්න අනතුරුව අවසන් මහා තරඟය ක්‍රීඩා කිරීමට නියමිත වී තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් තරඟාවලිය ආරම්භ කරන විටම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සුපිරි ආරංචියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙසින් ලබා දී තිබෙනවා. එෙහිදී නිමවට පත් වූ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තුන්වන එක්දින තරඟය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය එක්දින සහ 20 නායක චරිත් අසලංක උණ රෝගය වැළඳීම හේතුවෙන් එම තරඟයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි කරගන්නේ නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ දිනේදී ලබා දුන් තොරතුරු වලට අනුව සඳහන්ව තිබුණේ චරිත් අසලංකට තවමත් උණ රෝගය සුව වී නොමැති නිසාවෙන් ඔහු සමගින් අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් දෙදෙනා නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බවයි. ඒ අනුව ශ්‍රී ලංකා නිත්‍ය එක්දින සහ 20 නායක චරිත් අසලංකට ශ්‍රී ලංකාව පාකිස්තානය සහ සිම්බාබ්වේ යන රටවල් තුන ක්‍රීඩා කරන තුන්කොන් තරඟාවලිය අහිමිව යන බවත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු 20 සහ එක්දින නායක සහ වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ 20 උපනායකයා ලෙස කටයුතු කරන දසුන් ශානකට පවරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තා කොට තිබෙනවා. ඉතින් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන සිටි පුවතක් බවට පත්ව තිබෙනවා. ඉතින් දසුන් ශානක මීට පෙරත් පාකිස්තානයේ සමගින් 20 තරඟාවලියක් 3-0ක් ලෙස ඔහුගේ නායකත්වයෙන් ජයග්‍රහණය කර දීමට සමත් තිබෙනවා. ඉතින් එම නිසාවෙන් බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මෙම තරඟාවලිය දෙසත් බලාපොරොත්තු නන්වාගෙන බලා සිටින තරඟාවලියක් බවට පත්ව තිබෙනවා. ඉතින් මේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. ක්‍රිකට් වල අලුත් වෙන සියලුම තොරතුරු එසෙමින් දැනගන්න අපිව subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.